welcome back to my channel. ඉතින් guys ඔයාලා සාදරයෙන් පිළිගන්නවා GTA 5 එකේ තවත් එක funny gameplay video එකකට. අද අපි යනවා Trevor අයියට හොඳ සුපර් කාර් එකක් ගන්න. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ සුපර් කාර් එකක් ගන්න යමු කියලා ගොඩක් වීඩියෝස් වල කමෙන්ට් කළා. දැන් අපේ ෆ්‍රැන්ක්ලින් අයියටයි මයිකල් අයියටයි දෙන්නටම හොඳ සුපර් කාර්ස් තියෙනවනේ. Trevor අයියට තමයි එක සුපර් කාර් එකක්වත් නැත්තේ. අද අපි ගිහලා Trevor අයියටත් හොඳ සුපර් කාර් එකක් ගමු. අපිට යන්න වාහනයකුත් නැහැ guys. දැනට පාරේ තියෙන වාහනයක් අරන් අපි යමු. අපි සුපර් කාර් ගන්න රැන්ඩම් ලොකේෂන් වලට ගිහිල්ලා කිසිම පාස්වර්ඩ් එකක් යූස් කරන්නේ නැතුව පාරේ යද්දි තියෙන සුපර් කාර් තමයි අපි ගන්නෙ. අපි මුලින්ම ලොකේෂන් එක මාක් කරන් ඉමු. අපිට මෙන්න මේ හරි එක සුපර් කාර් එකක් තියෙනවා බලමු සමහරක් වෙලාවට එතන තියෙනවා. මට ලොකේෂන් එක මතක විදියට නම් මෙන්න මෙතෙන් තමයි තියෙන්න ඕනේ. අපි ගිහිල්ලාම බලමු. අපේ වෙලාව හොඳ නම් සුපර් කාර් එක තියෙයි. ඉතින් ඒ වගේම මතක් කරනවා අපේ channel එකේ subscribe 25000 වෙන තව පොඩි subscribe ප්‍රමාණයක් මදි. වීඩියෝ එක බලන හැමෝම subscribe කරලා දාලා support එකක් දෙන්න. ඉක්මනටම subscribe 25000 සීමාව පාස් කරන්න. Somebody stop that man! අපිට තාමත් කරි side mission එකකුත් පෙන්නනවා ඒ ඇස්සේ. ඒක පස්සේ වෙලාවක play කරමු. මේ ලොකේෂන් වල හැම වෙලෙම මෙතන සුපර් කාර් එකක් නැහැ. සමහරක් වෙලාවට තියෙනවා. අපිට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ තියෙනවද නැද්ද කියලා. Lucky miss. මේ කාර් එකත් හැබැයි හිතුවරට හොඳයි. සාමාන්‍ය ස්පීඩ් එකක් තියෙනවා. ක්ලාසික් ලුක් එකක් තියෙන මේකේ නම්. Going on, my dude. කාර් එක පොඩ්ඩක් ලිස්සනවා වැඩි ගයිස්. අපි වෙන මොකක් හරි ගම්මුද. මෙන්න මේක අරයන් බලන්න. මල්ලි බොරුවට හෝන් එක ගහන්න එපා. අපි ඔය කාර් එක ගන්නවා හෝන් ගැව්වට. Yes, he's getting robbed. ඌනිකන් ගහන්න වගේ නැගිට්ටේ. බලමු ලොකේෂන් එක හරිද කියලා. මේ පාරේ වගේ තමයි මතක නම් බලමු ගිහිල්ලා. ලොකේෂන් දෙකක් තියෙනවා. අඩේ මේකත් සාමාන්‍යයෙන් හොඳයි. මේක සුපර් කාර් එකක්ම නන් නෙවෙයි. මේක පොඩි මොඩිෆයි කරපු සීන් එකක් තියෙන්නේ. මම කියන්නම්. අපි මේ වාහනේත් අරයන් කොයිකටත්. හදිස්සි හරි අර ලොකේෂන් එකේ කාර් එක තිබ්බේ නැතොත් අපිට මේක වටිනවනේ. මේක ගන්න පුළුවන්. පොලිස් මාමලා නම් ඉතින් අදාළ නැහැ. මලම වාදයන් මේ පොලිස් මාමලා නම් දෙන්නේ. කොහෙන් ගියත් පොලිසිය ඇවිස්සෙනවනේ අප්පා. Damn it! You shit! මල්ලි මේ අන පලා ගන්න එපා. ඇවිල්ලා වත්තලා හරිද? පවුින්ද යන්න දෙමු උට. නැත්තම් තියන්න ඩයල් එක. අඩි හැප්පෙන වැඩියද? හැබැයි දැන් මේක ගිහිල්ලා ආයි තව සුපර් කාර් එකක් ගන්නත් බෑ. ඔයාලට මේ මයි යන ප්ලේස් එක මතක ඇති සමහරක් විට. අඩේ එතන සුපර් කාර් එක ගන්න නැහැ. මෙන්න මෙතන තිබ්බ අර රෝස පාට සුපර් කාර් එක. මං අන්න ඒක බලන්න තමයි ආවේ. ඔයාලා හැමදාම කියනනේ ඒක ගමු කියලා. බලමු ආයි පාරක් එහාට ගිහිල්ලා ඉතින් තියෙයිද කියලා. මොකද අපිට ඒකේ කලර් එක චේන්ජ් කරගත්තා නම් වැඩේ කොට. කාර් එක මොඩිෆයි කරන්න දෙයක් නැහැ නේ. තව ලොකේෂන් එකක් තියෙනවා මම මේක හොයන්නේ මේ. පොඩ්ඩක් ලොකේෂන් එක හොයාගන්න තමයි ගයිස් සමහරු. මට මතක විදිහට මෙන්න මෙතන. ඔව්. මෙතන තියෙනවා පරණ මේ ක්ලාසික් කාර් එකක්. ඒකත් හැම වෙලේම නෑ. ඔයාලා නිකන් ඇවිල්ලා බලන්න සමහරක් වෙලාවට
රෑ වෙච්ච වෙලාවට එහෙම මෙතන තියෙනවා. හරිද? අට්ටම පරණ කාර් එකක්. මේ ටයිම් එකට නෑ ඒක. Crash into my car. මොකද කරන්නේ අපි ඩ්‍රයිවර් අයට මේ කාර් එක ගන්නවද නැත්නම් අතන කාර් එකක් ගම්මුද? That show is amazing. බලමු දැන් ගිහිල්ලා. මේ පාර නම් තියෙන්න ඕනේ. අඩේ තාම නෑ කියපන්කෝ. ආයි අංකල්. මේ මෙතන තියෙන සුපර් කාර් එක නෑනේ තාම ගෙනල්ලා. වැඩක් නෑ අප්පා. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු යටයක් දාලා. සාමාන්‍ය මේ රැන්ඩම් සෙට් වෙන සුපර් කාර් හොයන්න අමාරුයි ගයිස්. අපි සාමාන්‍යයෙන් ගේම් එක ප්ලේ කරද්දී කනාවට සෙට් වෙනවා. හරියටම ප්ලෑන් කරලා ඇවිල්ලා වගේ සුපර් කාර් හොයන්න අමාරුයි. බලමු මෙතන නම් සුපර් කාර් එක සමහරක් වෙලාවට තියෙනවා. පොඩි වටයක් එහෙම දාලාම හරි. දැන් බලමුකෝ. නැත්තම් මේ කාර් එකත් හොඳයි සාමාන්‍යයෙන්. අවුලක්ම නැහැ. මීට වඩා රෝස් පාට කාර් එක ගතියක් තියෙනවා. ඊට වඩා මං හිතන්නේ ඒකේ පිකප් එකක් තියෙනවා. එදා අපි ගිහිල්ලා බැලුවනේ. ඩ්‍රයිවර් අයියට වාසනාව නැද්ද මන් දෙයි සුපර් කාර් එක ගන්න. බලමු දැන් නම් තියෙන්න ඕනේ. දැන් නැත්තම් එතනින් අංකලයව මං ඉවරයක් කළා දානවා. බලමු. මං හිතන්නේ අපේ ටයිම් එකේ අවුලක් දන්නේ නැහැ. ඉතේ වැඩිනේ නේ. අඩේ අපි කොහොමද ඒතර කාර් එක හොයාගන්නේ? මොකද කරන්නේ? අර ක්ලාසික් කාර් එක තියෙනවද කියලා බලමු. මේ හරි පාරවල් නම් පැටලෙනවා. මෙන්න මෙතෙන් තමයි ඒකක් තියෙන්නේ. හැබැයි මේ පැත්තේ ගෙවල් වල තව එක එක ලස්සන සුපර් කාර් නම් තියෙනවා. අපිට පොඩ්ඩක් වටයක් දැම්මොත් හොයාගන්න පුළුවන්. අන්න අර අතන ගෙදර මොකද්ද බලමු තියෙන්නේ. එක සුපර් කාර් එකක් නෙවෙයිනේ. නෑ. සාමාන්‍ය පාරේ යද්දී එක සෙට් වෙනවා. මෙන්න මෙතන ගෙදර මොකක් හරි තියෙනවනේ. තාප්පෙන් බැලලා බලමු. ඒකත් සුපර් කාර් එකක් නෙවෙයි ගයිස්. තේරුම් නැහැ. මේ හරි ගෙවල් එන සල්ලිකාරයෝන්ගේ ගෙවල් ටිකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ වාහන ටිකක් නම් තියෙනවා. මේ මං කිව්වේ වාහන දෙක තුන පාක් කරලා තියෙන හැබැයි සුපර් කාර් නෙමෙයි. මේ කැමැති වාහනය සිලෙක්ට් කරලා උස්සා යන්න පුළුවන්. අඩේ අපි හොයන જાති එක කාර් එකක් ගන්න නෑනේ. මේ පැත්තේ තියෙනවනේ. එක ගෙදරකවත් ගන්න නැද්ද බේතකටවත් හොඳ සුපර් කාර් එකක් ගන්න. ඒවා මේ ගෑරාජ් එකට දාලා වහලක් දන්නේ නැති ඉතින් පේන්නේ නැහැ. මොකක් හරි තව සයිඩ් මිෂන් එකක් තිබුණා එනේබල් වුණා ගයිස්. රතු පාර ඩොට් එකක් වෙනවා. Bikers again. මල්ලිලා සයිඩ් මිෂන් එකක් නේද? මේ මම පස්සේ එන්න සයිඩ් මිෂන් ගන්නට දැන් වෙලාවක් නැහැ. උඹලගේ ආතල්ලේ ගණින්කෝ මම මේ කාර් එකක් හොයන්නේ බං. අඩේ මේකේ මොකක් හරි තියෙනව නේද? මේ කාර් එක අරන් බලමුද? තියෙන කාර් එකක් නැති වෙයිද දන්නේ නැහැ. ඒක ආසිදිනි කැඩිච්ච කාර් එකක් දෝවේ. වැඩක් නැහැ.
ආයි අපි ලොකේෂන් එකට ගිහිල්ලා බලමු. පාරත් මිස් වෙනවා. මෙන්න මේ පැත්තෙන් අපි යන්න ගියා. මෙන්න මෙතනනේ. මේ පාරක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඇති කියලා හිතාගෙන යන්න. 95%ම ෂුවර් මේ පාර නම් කාර් එකේ දෙන්න ඇවිල්ලා ඇති. 10යි නේ වෙලාව. මේ හරි නෝමල් කාර් අප්ප තියෙන්නේ. අපි හොයන විදිය කාර් එකක් නැහැ. බලමු මේ පාර තිබුණොත් නම් වැඩේ ගොඩ. එහෙම නැත්නම් අපිට වෙනවා මේ කාර් එක හරි සේව් කරගන්න. නැත්නම් මේ අපේ ඩ්‍රයිවර් අයියට කිසිම සුපර් කාර් එකක් නැහැ. I hear that. පවුනේ ඉතින් ඩ්‍රයිවර් අයියා. Oh, man! Tell me you didn't fuck. හරි ලස්සනයි, very good. හරි මාගේ ඩ්‍රයිවර් මහත්තයෝ. මේ පැත්තේ යන්න තියෙන්නේ. එහා පැත්තේ පාරනේ. වැඩේ ගොඩ ළමයි. ඔන්න තියෙනවා ඔයාලා ආසාවෙන් බලාගෙන ඉඳපු රෝස පාට සුපර් කාර් එක. හරිද? ආයි අංකල් වණ්ඩිය ගෙනල්ලා නේ. වෙලාව කීයද බලමු. ගේම් එකේ ටයිම් එක 11:23යි. උදේම වෙලාවට ආවත් මං හිතන්නේ මේක නෑ. ඒක තමයි කලින් තිබ්බේ නැත්තේ. හරි. දැන් අපි යම් පේන්ට් ෂොප් එකක් බලලා. අඩේ මේ ළඟපාත පේන්ට් කරන තැන නැද්ද? නෑ මේ තියෙන්නේ. වෙලාවට තියෙනවා. මේ ස්ප්‍රේ කරන තැන නේද? ඒකට දාලා කායකේ කලර් එක චේන්ජ් කරගමු. දැන් බලන්න කරකට වඩා මේකේ පිකප් එක හොඳයි නේද කියලා. අපි අර කලින් මේ බලන්න අපි ක්ලාසික් කාර් එකක් තියෙනවද කියලා බලාගෙන මෙයා. කොහොමද එකපාර ඉතින් කාර් දෙකක් ගන්න බෑනේ. මෙන්න මෙතන නේද? අර මෙන්න මෙතන. හරිද? ඔයාලා මේ ලොකේෂන් එකත් මං කියනවට මතක තියාගන්න. මැප් එකෙත් බලන්න හොඳට. හරිද? මෙන්න මෙතන තමයි ප්ලේස් එක. ඔයාලා ගේම් එකේ වෙලාවෙන් රෑ වෙලාවක ඇවිල්ලා බලන්නකෝ. I am quite satisfied. මම ඒක ගැනත් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න. ඒ වීඩියෝ එකත් ඕනනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ඕනේ කියලා. ඒක මේ පරණ විදිහේ සුපර් කාර් එකක් ක්ලාසික්. සුපර් කාර් එකක්වත් නෙමෙයි. හැබැයි එන මේ පාරේ වැඩි දැක ගන්න අඩු කාර් එකක්. අපිට ටිකක් පරක්කු වෙලා තියෙන යන්න මේ ඩබල් එක ගියා. Where you at? Hey, man. මෙන්න මෙතනනේ. අනේ මේ අයියේ ඔයා වලි දා ගන්නන් එන්න එපා මෙතන. අපේ මේ කාර් එකේ කලර් එක චේන්ජ් කරගන්න ආවේ හදිස්සියේ. වැඩේ ගොඩ. මල්ලි What brings you in today? ඩ්‍රයිවර් අයියා ගත්ත අලුත් කාර් එක හොඳයි නේද? හොඳ කලර් එකක් ගහලා දෙන්න. repair vehicle full body repair and engine service. හරි බලමු. Better than when she came in, that's for sure. අඩේ කලර් එක චේන්ජ් කරන්න බැයිද? free spray. පුළුවන් නේ. wow සුපිරියන්නේ. ඩොලර් 1200යි. ඕවා මොනවද ඩ්‍රයිවර් අයියට? බලමු ක්ලාසික් මොනවද කියලා. අඩේ පට්ට කලර් සෙට් එකක් තියෙනවා උන්ගේ. wow ඔයාලම කියන්න මොකද්ද හොඳ කලර් එක කියලා. ඔයාලට දැන් මෙතෙන්ට අවිල්ලා කියන්න දෙයක් නැහැ නේ. ඒකනේ වැඩි. මං සෙට් වෙන මට සෙට් වෙන හොඳම කලර් එක දාන්නම්. හරිද? ඔයාලා ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කලර් එක හොඳයිද නැත්නම් මේ කලර් එක තිබ්බනම් හොඳයිද කියලා. මට හිතෙනවා බලමු මේකේ. මෙන්න මේ මෙටල්ස් එක බලමු. මේ කලර් එක පට්ට කියලා. මේ ක්‍රෝම් එකේ තිබ්බනේ කලර් එක මේ.
මෙන්න මේක ගන්නවා මම. හරිද? අපිට තව මොනවද හදන්න පුළුවන්? අනිත් ඒවා නම් අවුලක් නෑ නේ. ස්පොයිලර් ගහලා තියෙන්නේ. කිට්ස් එහෙම ගහන්නේ. නෑ ඒකත් මාරු කරන්න පුළුවන් නේ. කාබන් මේ සයිඩ් ස්කිට් ටිකක් ගහමු. You got great taste. ගැම්මක් ඩ්‍රයිවර් අයියේ. අනේ පිටිපස්සේ ස්පොයිලර් එක ගැලෙව්වද? නෑ තියෙනවා. මොකද හිතන්නේ ගයිස් කලර් එක ගැන? අවුලක් නෑ නේද? පොරා නිකන් දිලිසෙනව වැඩිද මන්දා. කමන්න ඉතින් කලර් එක අවුල් වගේ නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න වෙන කලර් එකක් ගහමු පස්සේ ඇවිල්ලා චේන්ජ් කරලා. දැන්ට පොඩි අර අමුතු ලුක් එකක් තියෙනවා මේ කලර් එකේ. ඉතින් සාමාන්‍ය පාරේ යන වාහනවල මේ කලර් එක තියෙනවා අඩුයිනේ. අපිට කාර් එක සේව් කරගන්න පුළුවන් කොහෙට ගිහිල්ලාද බලමු. ඩ්‍රයිවර් අයියේ ක්ලබ් එකක් තියෙනවා මේ ළඟපාතම ක්ලබ් එකට ගිහිල්ලාම සේව් කරගමුද? මෙන්න මෙතන තමයි ඩ්‍රයිවර් අයියේ ක්ලබ් එක තියෙන්නේ. අපි දැනට ක්ලබ් එකට ගිහිල්ලා වාහනේ සේව් කරගමු. මෙන්න මේ පැත්තේනේ. මෙතනින්ම යන්න පුළුවන්. ඇක්සිඩන්ට් වුණා නම් උලන්නේ කලයක විතර අපි චේන්ජ් කරගත්තේ. ඩබල් එකේ යමු ඩ්‍රයිවර් අයියේ. හරි. ඌ එතනම ඉවරයි කරන්න දෙයක් නැහැ ඉතින් අපිට. අපි යන මාර්ගේ හරස් කළා දැම්ම කියන්නේ ඉතින් ඌ අවසන් ගමයි යනවා කියන එක තමයි. That was close. Ask me if I කෙලින් මිටින් කලර් ලයිට් අදාළ නැහැ අපි යද්දි. හරි මෙන්න මේ හරි තමයි ක්ලබ් එක. ඉතින් ක්ලබ් එකට දාලා අපි සේව් කරගමු කාර් එක. ඒක නැති වෙන්නේ නැහැ නේ කාර් එක. ඉතින් ගයිස් වීඩියෝ ගන්න වීඩියෝ ලයික් එකක් දාලා යාළුවන්ට බන් ෂෙයා කරලා දාන්න. ඒ වගේම අද වීඩියෝ එක ගන්නවලට මොකද ඉන්නේ කියලා පාලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් කාර් එක ගැන ඔයාලගේ ඉඩ එකත් පාලින් කමෙන්ට් එකක් දාන්න. අපි කාර් එක ක්ලබ් එක ගාවටම තියලා සේව් කරගමු. එතකොට හරි. දැන් ඉතින් ක්ලබ් එක ඩ්‍රයිවර් අයියගෙන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මෙතන රිවර්ස් එකක් ගහමු. ගාන්න. අවුලක් නැහැ නේ. ඔන්න ඩ්‍රයිවර් අයියට හොඳ කාර් එකක් ගත්තා. කාර් එකේ කැඩිච්ච ටිකත් හදාගමුකෝ පාස්වර්ඩ් එක ගහලා. ගැම්මට තියෙනව නේද? well done. කලයක චේන්ජ් කරන්න